ළඟ එන අලුත් අවුරුද්දට සහ රුසියාවේ නත්තල වෙනුවෙන් කොහොමද ඔයා කෙනෙකුට සුබ පැතුමක් එකතු කරන්නේ? ඉතින් ඔයා සුබ පැතුම එකතු කරන්නේ අලුත් අවුරුද්ද ලබන්න කලින් නම් ඔයාට පුළුවන් කියන්න ස්නස්තු පායුෂ්‍යම්. ස්නස්තු පායුෂ්‍යම්. ස්නස්තු පායුෂ්‍යම්. එහෙම නැත්නම් поздравляю вас с наступающим. Поздравляю вас с наступающим. Поздравляю вас с наступающим. ඊට පස්සේ අවුරුද්ද ලැබුවට පස්සේ с новым годом. с новым годом. с новым годом. Поздравляю вас с новым годом. ඒකත් එක්කම ඔයාට කියන්න පුළුවන් Я желаю тебе счастья, здоровья, радости, удачи, любви, богатства. Я желаю тебе счастья, здоровья, радости, удачи, любви, බගාත්ස්ව. වලින් ඔක්කොම කියන්න නැතුව ඔයාට එකකින් වචන දෙක තුනක් තෝරගෙන කියන්න පුළුවන්. සුබ පදාන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම කියන්න. Поздравляю с Новым годом. Я желаю тебе здоровья, богатства и удачи в новом году. ඊළඟට ජනවාරි 7 වෙනිදාට රුසියාවේ අය නත්තල සමරනවා. එතකොට ඔයාලට නත්තල වෙනුවෙන් සුබ පදාන්න පුළුවන්. Рождеством. С Рождеством. Поздравляю с Рождеством.